නම පන්දිලෙක් වගේ ඉන්නද? මේ ඇත්තටම කිව්වේ? නැත්තම් පිස්සුදානේ. ඇයි? ඔය මේ අමිනවර වෙන. මේ අපි මොන හායි යාළුවනේ ඔයාලට කොහොමද? අපි යනවා ඊයේ කිව්වනේ මල්වට්ටි. හැබැයි යාළුවනේ දැන් වෙලාව 10යි. නෑ නෑ මාරයි. හස්බන්ඩ් වැඩ කරන්න නැතුනේ උනට ලැප් එක ගත්තා. චාර්ජ් බහිනකම වැඩ කරලා මෙමු කියලා. අවු වෙන්න තින් ගොඩක් කියලා ඉන්නත් බැහැ. අපි වීඩියෝ කරන්නයි ෆොටෝ ගහන්නයි තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ යම් මල්වත්ති. ගම්පහ මල්වතට යන්නේ හැබැයි. ටාෂි බබාව තියන්න කාර් සීට් එක ගත්තේ. ටාෂි බබාගේ ෆීඩින් චෙයාර් එක තොටිලත් එක තියෙන්නේ. එහෙනම් ඒක ගන්න හිතන් හිටියේ. ඒනට ඒක බොරුවට පැය දෙකකට තුනට ඕනේ කියලා හිතුණා. ඉතින් අපි දැන් යනවා. දැන් තමයි අපි උදෙන් යන්න හිතාගෙන හිටියේ. මේ ඒනට ඉතින් අපි ලෑස්තිලා ටාෂි බබාට මම කෑම හදාගත්තා. කෑම හදාගත්තා ගිහින් කවන්න. එතකොටවත් කයි දන්නේ නැහැ බලමුකෝ. ඒක තමයි යන්න බෑ. ඒක හැබැයි මම දන්නේ. කෙසෙල් ගෙඩි දෙයක් දාගන්න අමතක වුණා. කමන්නේ ඉතින් අම්පහට යන්නේ කුරුල් මොන තරම් තියෙනවද? මල්ලත් කෙසෙල් ගෙඩි තියෙනවා. මල්ලත් නැතුණට අපි යන පාර තියෙනවා. අපි නාන්න දියල්ලකට යන ආසාවෙන් හිටියේ කට්ටිය. අපි දෙගොල්ලක් ඒ උනාට ඒගොල්ලන්ට නිමාතු නැහැ. ඒ හින්දා අපි යනවා. අපි ඩේ අවුට් එකක් ගන්නත් කතා වුණා. ඒ වුණාට ඒකටත් ඒගොල්ලන්ට ඩිමාන්ඩ් නෑ. අපිටත් නෑ ඉතින්. අපි මේ ගිහිල්ලා පැය දෙකක් විතර ඉඳලා හස්බන්ඩ් මඩාතාව මේක කරලා ඊට පස්සේ එන්න තමයි යන්නේ. නෑ ඒ අවුට් එක යනවා නිවර්ව දාන්න නැත්තම් ගිහිල්ලා නැත්නම්. මොකක්? ඒ අවුට් එකට ගිහිල්ලා? ඔව්. ඒ අවුට් එකට ගිහිල්ලා දානවා. කාසි බබාට අද කෑම කවනකට වෙනසක් තියෙන්නේ ඇතුලෙන් පිටේ ඉඳන් කවනවා. එනකොට මම කියන්නේ නෑ යාළුවනේ මේ ඉතින් බබාට කෑම කවන්න. හිතුණා මං කාර් එකේ තියාගෙන කවන බබට කිව්වා. පිස්සුද වන්දන්නේ. ඇයි කාර් එකේ තියාගෙන කවන්න එතෙන් යන්න ඕනේ. බලන්න යාළුවනේ මංගේ ඔළුව ගහකම හින්දා මම තෙල් ගෑවා මට හස්බන්ඩ් නා ගන්නවත් දුන්නේ නැහැ. දැන් මගේ ෆොටෝ කැතර තියෙන්නේ මේ ආච්චි මම කෙනෙක් වගේ ගොන්නේ දාගෙන ඉන්නේ. කැතේ බෑ. වගේ මොකක්ද? ආච්චි අම්ම කෙනෙක් වගේ නෙමෙයිලු යාළුවනේ මං ආච්චි අම්ම කෙනෙක් බලන්න. හස්බන්ඩ්. අය එහෙන් කෑම දෙයක් කරා යන්න කන්න. Ahora ya. Atne ka kare. Kare. Me wage kare. Ude gane gane. Ha? Ege kama rasa. Ena mena koyirga? Nෑ ege kama adu hinda kiwwe mම. බලන්න යාළුවනේ ලෝභකම නෙමෙයි ඒකට කියන්නේ අර පිටිමස්ම කියන්නේ මේ හස්බන්ඩ්ට තේරෙන්නේ නැහැ. ඒක තියෙන්නේ හංසගෙච්චගේ රයිස් එක. කැන්ටින් එකේ තියෙන්නේ. ඒ දවස්වල දැන් නම් කොහොමද දන්නේ? ඒක ටාෂි බබා කාර් සීට් එකේ ඉන්නේ නෑ යාළුවනේ අඬනවා. අනිත් එක මට පිටිපස්සේ යන්නත් බෑ මේ. කොමිට් වෙන්න එනවා. අලුව වැක්කුමයි. ඉතින් ටාෂි බබාට අලුතෙන් කාර් සීට් මේ දැන් ඔය තියෙන පරණ ගියාගේ අලුතෙන් ලොකු එකක් අරගෙන වැඩකුත් නෑ කියලාත් හිතෙනවා. ඈ ඒනොට ගන්නවා ටික කාලයකට පස්සේ. අල්ලත් ගියා වගේ නෙමෙයි යාළුවනේ රස්නේට. දැන් රස්නේ කොහමද ඇදලා ඉතින් ගස් තිබ්බා කියලා නෑ ලොකු ගස් නෑනේ. බබාගේ ගස් නැද්ද ලොකු ගස් තියෙනවා. බබාගේ හීට් රෑෂ් එක වැඩි වෙයිද දන්නේ නැහැ. නෑ නේ අපි ඔන්න වතුර ගහලා ඉන්නේ. මොකක්? වතුර? නෑ හංස බෝට් වදින දේ වතුර තියෙනවා. ඊයෝනේ දුරු පොඩ්ඩක්. මට නුවරඑළිය යන්න ආසයි. හංස බෝට් වදින්නේ. හංස බෝට් වදින්නේ නුවරඑළිය යන්න? ඔව් මං ගිගරි වෙලේ හංස බෝට් වදින්න ඉතලා යාසයි. අපි කෑම එකක් ගන්න යන්නේ. මේකේ කෑම ඉස්සෙල්ලා රසයි. මීට් එකට පිළිවෙලට බෙදනවා. ඊට පස්සේ හරියට උගේ ඊට පස්සේ අපි නිරන්තර කරා. දැන් ආයි කොට ගොසකින් ඉන්නේ. බලමු හොඳ හොඳද කියලා. යාළුවනේ දැන් වෙලාව 9:00 මාරයි. ඇත්තට මම මේ බොරු වැඩක් කරන්න කියලා හිතෙනවා. අපිට පැයක්වත් ඉන්න බැරි වෙයිද දන්නේ නැහැ. අද අඟහරුවාදා. අද මම නිවාඩු. අපිට වතුර ගේන්නත් බැරුව ගියා යාළුවනේ. හස්බන්ඩ් වතුර බෝතලයක් අරන් තියනවා මම දැක්කා. හස්බන්ඩ්ෙන් යමක් කමක් තේරෙනවා වගකීම් සහගත පියෙක් වෙලා ඉන්නේ. අයියෝ තාමත් නෑ. හස්බන්ඩ් තාම නෑ යාළුවනේ. බබාවයි මාවයි කාර් එක ඇතුලේ තැම්බෙනවා. ඔන්න යාළුවනේ ටාෂි බබාගේ තාත්තා එනවා. අඬනවා යාළුවනේ ටාෂි බබාගේ තාත්තා.
කෑම උයලාද මන්ද ගෙනාවේ යාළුවනේ. ගොඩක් වෙලා ගියා. මේ ඉන්නේ හස්බන්ඩ් ලගේ. ඉන්නේ ඩායසි බබාගේ තාත්තා. තාසි බබාලා කී දෙනෙක් ඉන්නවද? තාසි බබාගේ තාත්තා. ඔව් මගේ පැත්තට හරි. පිළිගල දැන් මම ඔයාව එනවා පින්නු යාලට. වත් එක ඔයා ආස විදිහකට ගත්තා. පුළුවන් නම් කියන්නේ. මලකරි. යා. තාසි බබා කරුණා. තාසි බබා කරුණා යාළුවනේ. මේ අපි එකට ගිහලා අහලා බලමු. මොකද? යන්න පුළුවන් නේද? ඒව. පිස්සු ගන්න. ඇයි? පිස්සු. යාළුවනේ අපිට මල් වත්තර යන්න බැරි වේද මන් දන්නේ නැහැ. ඔයාලා අහස පෙන්නන්නද? අහස මේ විදිහට ගියපොත් නම් අවුලන්නේ. ලෙහි බින්දුවට එන්නේ නැතු. අවු වෙන්නේ නැතු. පොඩ්ඩක් කියලා බලන්න. අපි මේ කුල්සිරිය දාන මොනවාද යා? හා. අතහත ඉන්න දියා. මේ මොකද කියන්නේ අරකට ගිහලා අහලා බලන්නද කියන්නේ? කොහෙද? බෑ අනේ දුම් ගෙනාවෙත් නෑ පිස්සුද. ඇඳුම් මොකටද ඉතින්? ඇඳුම් ඉතින් මේ ඩේ අවුට් එකක් යන්නේ නිකන් සිරිනවල වලින් දැන් මේ නාන්න කරන්නේ. ඒකේ ෆූල් නෑනේ. ෆූල් දී එක කාමරේ තියෙන එක කාමරේ ෆූල් නෑ. එනවා ඉතින් ඒක ඇතුළට ගිහලා එනකොට රගේ ඇතුළේ ඉන්න ඕනේ. ඒක වරුණෑනේ. මේ මිනිස්සුන්ට පිස්සු යාළුවනේ. අපේ හස්බන්ඩ් පිස්සු යාළුවනේ අර යක්කල තියෙන ඩේ අවුට් එක. මේ ඩේ අවුට් එක. යක්කල තියෙන ඩේ අවුට් තියෙන තැන මේ දැන් වහින්ද වගේ ඉතින් හින්දා එතෙන්ට යන්නලු. මේ ඉන්නේ අපේ හස්බන්ඩ් යන්න පොඩ්ඩක් මම එන්න. මේ ඉන්නේ අපේ හස්බන්ඩ් අපි යන පුස්සිටියට. අපේ හස්බන්ඩ් හොම හිටියට හරිම වසයි. මේ මොකක්ද කියලා කන්න දෙයක් ගන්නයි ආවි ස්නැක් එකක්. අය මේකේ අරව නෑනේ. අර කොච්චි රසට අර මේවයි කීකේ තියෙන. මේක නෑ යාළුවනේ අපි හොයන එක. තියෙනවා. ඒක නෑ. කොහොනේ මං හොයන එක නෑ. කො? යාළුවනේ අපි ස්නැක් ගත්තා. ඒ වුණාට අරන් යන්න තමයි බැරි. හස්බන්ඩ්ගේ ලැප් එක තියෙන බෑග් එක දාලා බලන්න ඕනේ. මගේ යාළු කුරුණියක් ඉන්නවා මේ හරි. කො? ඔයාලා ආමේකි මොනවද රණවීර මේ ඒකට යනවා. ඒකදී නිකන් පාරදී යකෝ මම වෙන්නන්නේ මට දැන් ඒක බලන්න ඕනේ පරක් මේ කොහෙද යන්නේ ලෝක උඩ ඒ කොටි අපි ඉවතට දාලා පිස්සෙද්ද යකෝ රණවීර අයියෝ දැන් මල් වතර යන්න නැද්ද කියලා මට කියන්න අපි අර උඩ අහලා බලමු මොකද්ද අර මේ හරි අහලා බලමු ඉතින් වැස්ස යන්න බෑනේ අරකට අපේ හස්බන්ඩ් ඉන්නව නේද බලන්න මං කිව්වනේ ඒක දැස හරි හොඳයි ඒක පුරාම මොලේ කියලා හිතන්නේ කියන්න බෑ ඒක පුරාම මොලේ තියෙන ඉඳ තමයි ඔච්චර මං කරන්නේ ඒක ගන්න ඕනේ යම් දැන් අපි ගෙදර යනවා යාළුවනේ මල්ලත් යන්නේ නේ මොකද යන්නේ කෙලින්ම ගෙදර යනවා දැන් වෙලාව කීයද මලත්තර කියලා ආදලයක් ගන්න බෑ කීක වහින්න ගත්තොත් එහෙම මොකක් හරි යන්න දෙලා ඉන්නේ වැඩ කරන්නේ නේද නැත්නම් වුණොත් එහෙම ජීවිතේ ඉවරයි යාළුවනේ දැන් ඔයාලා දන්නද මේ හස්බන්ඩ් කොහෙද යන්නේ කියලා අර එනකොට කිව්වේ මේ මොකද්ද මේ ඩේ අවුට් දෙයක් නැත්නම් මෙතන ඒක නම දන්නේ නැහැ මම මතකත් නැහැ මේ අන්න ඒකෙන් අහලා බලන්න අපිට දැන් යන්න පුළුවන්ද කියලා ඒක යාළුවනේ පූල් එක තියෙන එකයිද කොහෙද තියෙන්නේ වෙනම පූල් එකක් තියෙනවද දන්නේ නැහැ හරි ඉතින් පූල් ඕනේ නෑනේ අපි නිදහසේ පොඩ්ඩක් නිදාගෙන ඉඳලා එහෙම තාසියත් එක්ක පොඩ්ඩක් වටේ ඉඳලා හරි ඔයා ඉන්නකෝ මං අහලා බලනවා පන්දිලෙක් වගේ ඉන්නකෝ මේ ඇත්තටම කිව්වේ නැත්තම් පිස්සු දනේ ඇයි ඔය මේ අම්මින් වල පෙන්න මේ අපේ මනසට පිස්සු යාළුවනේ බලන්න ඔය ඇතින් මගේ පපුවත් ගහනවා යාළුවනේ මං කියලා තියෙනවා අපේ හස්බන්ඩ් පන්දිලරි කියලා මං කියන්නේ බොරුද බලන්න ඉන්න අපේ හස්බන්ඩ් ඇයි පුළුවන් කිව්වද? ඈ? පුළුවන්ද? අයිතින් tie බලන්න දෙන්න. ඈ. යාළුවනේ අතරක් දුන්නානේ.
මේ ඔයා ඉල්ලපු ගමන් ආලේ අතුරට දුන්නද? දැන් ඔය පුල්ලක් නෙද ඒකට යන්නේ. ඉන්න අපරාධී කුසල් නේද? දෙවෙනි කවදාන එක කියලා කියලා. සුළුලේකුත් තියෙනවා වල. මේ විකි හරව යන්නේ ඉතින් එන මොකද කරන්න කියන්නේ? කවදාන එක තුඩ ගන්නේ. සල්. දෙකේ සල්ටයි සර් ගන්න. යාළුවනේ අපේ හස්බන්ඩ් මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කොහමද හස්බන්ඩ් ගිය ගමන් හස්බන්ඩ් යතුරුකුත් දුන්නා. මේක හස්බන්ඩ්ගෙත් දන්නේ නැහැ. ඔව් මම හොරෙන් දැන් කොහෙද යන්නේ? දෙන්නාන එක තුඩ යනවා. මේ මොකද වෙන්නේ කියලා මට කියන්න. අයියෝ මම බුක් කරා බුකින් එකක් දැම්මා හොරෙන්. I think that in something. ඇයි මගෙන් ඇහුවේ නෑනේ? කිසිදු දුන්නේ නැතුව? දුන්නේ නැතුව නම් එනවද දැන්? යාළුවනේ අද බ්ලොග් එක දාන්න වෙන්නේ නැහැ. මං කිව්ව මල්ලත් එනවා කියලා මල්ලත් යන්නේ. මේ හස්බන්ඩ් පිස්සු කරනවා මං තියෙනවා. ළමයා. යාළුවනේ අපේ හස්බන්ඩ් පිස්සු මල්ලත් යන්නේ අපි. කොහොමද ඇතුළ? අතනින් දුර එන්ට්‍රන්ස් එක තියෙන්නේ. වා. යාළුවනේ මෙහෙම දකිද්දී නම් හස්බන්ඩ් වලින්න හිතෙන්නේ නැහැ මට. Wow. හස්බන්ඩ් වයින් නෑ යාළුවනේ. මම වයින්නවා කියලා හිතාගත්ත කිල්ලාස් කරගන්න ලස්සනයි. ළඟයි තියෙන්නේ. ඇයි මම මෙච්චර ළඟ එකක් හොයාගත්තේ? මේකක් කියන්නේ මේ අපි බලන්නේ නේ ආයි බොරුනේ කියන්නේ. කිසිදු යතුරු දෙන්න බලන්න.